සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මං කිත්මින අද කිත්මියත් එක්ක එකතු වෙලා තියෙන්නේ සංචාරයක් නන් නෙවෙයි. ඉතින් දැන් අපේ නත්තල් මාසෙත් හරිනේ. නත්තල් සතියත් දැන් හරි. ඉතින් අපේ ලංකාවට ලොකු බලපෑමක් වුණා විශ්වාස විකුණාටුව නිසා. මිනිස්සුන්ගේ ජීවිත අහිමි වුණා. විශේෂ තැන් නායම් වෙලා තියෙනවා. ඉතින් දිත්‍යාසුන් කරාට නිසා ගොඩක් මිනිස්සු අයිමි වෙලා නිසා මගේ සහෝදර සහෝදරයන්ට මම ප්‍රාර්ථනා කරනවා නිවන් සුවය ලැබේවා කියලා. අපේ ලංකාවට මේ වගේ දෙයක් ආපහු එන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් නත්තල් කියන්නේ හැම ආගමකට පුළුවන් මේ නත්තල් උත්සවය සරසන්න පුළුවන්. නත්තල් ගා සරසන්න පුළුවන්. මම බෞද්ධ. ඉතින් බෞද්ධ වුණත් පුළුවන් නත්තල් ගා සරසන්න. ඉතින් අපි සුපුරුදු පරිදි නත්තල් ගාත් හදලා අපි හිතුවා රැට කොළඹේ නත්තල් බලන්න. කොළඹේ නත්තල් හැඩ වෙලා තියෙයි. නත්තල් ලස්සන වෙලා තියෙයි කියලා මං හිතනවා. එහෙනම් කිත්මියත් එක්ක යමු. නත්තල් ගා සරසන්න. එහෙනම් කිත්මියත් එක්ක යමු. එන්න. අපි මේ ලස්සන නත්තල් ගහක් හැදුවා. මේ බලන්න හරි ලස්සන නත්තල් ගහක්, ෂෝක් නත්තල් ගහක්. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ ලස්සන නත්තල් ගහක් හදන්න අපි අපේ පවුලේ කට්ටියම හැදුවා මේ වගේ ලස්සන නත්තල් ගහක්. කිත්මිනි කිව්ව නේද කොළඹේ නත්තල් බලන්න යනවා කියලා. ඔව් අනිවාර්යෙන් යනවා. දැන් ඉතින් ගොඩක් රැ වෙලා තියෙන්නේ. මම හිතනවා කොළඹ ලස්සන වෙලා තියෙයි. කොළඹ නත්තල් හැඩ වෙලා තියෙයි කියලා මම හිතනවා. එහෙනම් දැන් ඉක්මනට අපි යන්න ඕනේ කොළඹට. එහෙනම් කොළඹදී හම්බෙන්න. දැන් අපි නත්තල් ගාත් හදලා ආවා. ඔයගොල්ලෝ දන්න තැනකට. ඒ තමයි කොළඹට අපි ආවා කොළඹේ නත්තල් බලන්න. ලස්සන සැරසිලා තිනවා. දැන් මගේ මේ පිටිපස්සෙන් තියෙන්නේ කොළඹ පෝට් සිටි එක. පෝට් සිටි එක ලස්සන සැරසිලා තිනවා. උස නත්තල් ගාත් තිනවා. ඉතින් අද අපිත් එක්ක ආවා අපේ අයියා ආවා. අයියාගේ යාළුවෙක් ආවා. සනිදු අයියා ආවා. අම්මා ආවා. මීරි ඇන්ටි ආවා. කැමරාවේ පිටිපස්සේ තාත්තා ඉන්නවා. ඉතින් පුරා මිනිස්සුන් ඇවිල්ලා තිනවා. මෙහි විනෝද වෙන්න ඉතින්. බලන්න ගොඩක් ඇවිල්ලා ඉන්නවා මිනිස්සු. ඉතින් අද කානිවල් එකක් උත් තියනලු ගෝල් ෆේස් එකේ. ගෝල් ෆේස් එකේ ලොකු කානිවල් එකක් තියෙනවා. මේ එකටත් යන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ මේ අවට ටික සිරිනර බලා ඉන්න.
guys ඔයගොල්ලෝ දැන් අපිට ලස්සනක් බලලා ආවනේ. ඉතින් අද ගොඩක් මිනිස්සුන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගෝල් ෆේස් එකට ආවම අපිට මතක් වෙන්නේ ඉස්සෝඩයක්. ඉතින් ඉස්සෝඩයක්ම කාලම අපේ වැඩේ පටන් ගමු. කානිවල් අපිට ගොඩක් ඇවිදින්න තියෙනවා. ඇවිදින්න තැන් ගොඩාක් තියෙනවා. Hello. හෙලෝ කියලා කිව්වා අයියා කෙනෙක් අපිට. මේ ඉතින් අපි තවත් ඉස්සරහට ගිහින් හම්බෙන්න. ඒ බලන්නකෝ ගෝල් ෆේස් එක නැත්තලට ලස්සන වෙලා තියෙන විදිය. ගොඩක් මිනිස්සුන් ඇවිල්ලා තිනවා. අපි මිරියන්ටිලාගේ ප්‍රශ්න අහමු. මිරියන්ටි දැන් බඩගිනිද? මිරියන්ටි දැන් බඩගිනි වෙලා තියෙනවා. ඉතින් දැන් අපි උත්සවයක්වත් ගන්න යන්න ඕනේ. කන්න. ඉතින් බලන්න ගොඩක් මිනිස්සු විනෝද වෙනවා ගොඩක්. එහෙනම් අපි තව ඉස්සරහට ගිහින් බලමු. එන්න. I think කානිවල් එකත් පේනවා. අර ඒකටත් අපි යන්න ඕනේ. අපි තව ඉස්සරහට යමු. එන්න. අපිට ඉස්සවඩේ විකුණන තැනකට ආවා. ඉතින් ගෝල් ෆේස් එකට ආවම ඉස්සවඩේ තමයි අපිට මතක් වෙන්නේ. ඉතින් අපි ඉස්සවඩයක් උත් කාලා ටික සෙල්ලම් කරන් ඉඳගෙන ඉන්නේ. කානිවල් එකටත් යන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලම ඉස්සවඩයක් කාලා ඉමු. එන්න. දැන් අපි ඉස්සවඩයක් ගත්තා. ඉතින් බලමු අපි රස කොහමද කියලා. යකුනේ. අම්මේ. ගයි මා රසක් තියෙනවා. එන්න පිරෙන් ටිකක්. right අම්මේ. Right guys, so ada mat kaya marah lagi kena. Guys, dan api so ada kut kala awa. Kaniwel lagi balanne, musuh kaya kan, oh kan. Iting mereka apa podiya itu be, api dah dapat vinodena me tino. Iting api mama, kalau me nakal, hari malam senai. Enak mama, karnival lagi, ramat dalin nama. දැන් අපි ටිකට් එකක් ගත්තා යන්න මේකේ. එහෙනම් අපි යන් ඉප්පන්ට යන්න නැත්නම් යයි මේක යන්. හරි. අයි අපි යනවා. පාවෙලා කැරකිලා ඉන්නම්. බයි. Marai subiri, abai, kerikil lagi ambu, ada kedua muhir kena mata, udu ambu yang na vidi, oh, hari ni, hari dasar, ambu hari, tapi nak kan ni.
දැන් අපි මේකටත් යනවා එහෙනම් අපි යන් එන්න. අපේ අම්මයි මිලියන්ටි ඉන්නවා. බලන්න පේන්නේ නැති අතරින් අර. දැන් ඉතින් අපිට බලන්න තියෙන මේකේ වේගේ. අයියෙන් යනවා ගයිස් ඇත්තටම කියන්න ඕනේ ඈ. අයියෙම මේක අයියෙන් යනවා. මේ බලමු අපේ අම්මයි මිලියන්ටි කොහමද යන්නේ කියලා. දැන් අපි කානිවල් එකට දැන් සමුදෙන්නයි හදන්නේ. ඔයගොල්ලොත් එන්න මෙහෙට. හරි විනෝද වෙන්න පුළුවන්. පොඩි ළමයින්ට කරන්න ටිකක් සෙල්ලම් ටිකක් තියෙනවා. ලොකු අයටත් කරන් දිනා වගේ සෙල්ලම් ටිකක්. ඔයගොල්ලොත් එන්න මෙහෙට ගෝල් ෆේස් එකට. දැන් ඉතින් අපි කරන්නේ දැන් පටවිදාවේ ලස්සන කොළඹ හැඩ වෙලා තියෙන ඒවත් බලන්න යනවා කිත්මින. එන කිත්මියත් එක්ක යමු ඒකත් බලන්න. නయ్యා එන්න. නත්තලට හැදුණු කීස්බරි හොටෙල් එක. දැන් අපි දෙලුම් කුලනට ආවා. හරිම ලස්සනයි ඉතින් දෙලුම් කුලනත් අසින් තියෙන අස්සන්ට ලයිට්පත් වෙනවා නෙළුම් කුලනේ. ඉතින් මෙන්න ලස්සනට නත්තල් ගාක් හදලා තියෙනවා පුංචි නත්තල් ගා. ඒක ලස්සනයි. ඉතින් පාර බලන්න ඕමේ. ලස්සනට නත්තල් ගාස් ටිකක් හදලා තියෙනවා මේ යනකොට. ලයිට් වලින් හදලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ලයිට්. මේ අතන ඉන්න මම ඔයගලන්ට දෙයක් පෙන්න. අර ඔයගලන් පේනවද අතන සික්ෂු බල්ලෙක් පේනවා. සික්ෂු අපේ වගේ එක්කෙනෙක්. අපේ වගේ එක්කෙනෙක් ඉතින් ඒත් ලස්සනයි. එහෙනම් අපි දැන් යන්න හදන්නේ. ඉතින් තව අපිට එකක් තියෙනවා බලන්න. ඒක මම දැන් කියන්නේ. ඒක ගොඩක් ලස්සන එකක්. එහෙනම් යන්න. දැන් නතරක සැරසිලා තියෙන්නේ හිල්ටන් හෝටලේ. හරිම ලස්සනයි ඒක නම්. ලස්සනට මේ බලන්න. හරිම ලස්සනයි. ඒගොල්ලෝ කොළඹ ආවොත් මේකත් බලලා යන්න. හරිම ලස්සනට හදලා තියෙන ලස්සන මේක හදලා තියෙන. ඉතින් අපිට තව ඉස්සරහට මේ වගේ ඒවා දැක ගන්න පුළුවන් වෙයි.
එහෙනම් අපි තවත් ඉස්සරහට ගිහින් බලමු. එන්න. මේ මන් දැන් මේ ඉන්නේ මරීනෝ බීච් එකේ ගාව. ඒකත් ලස්සන නත්තල් සල්සලා තියෙනවා. ඉතින් අපි ගොඩක් තැන්වල නත්තල් නිසා ලස්සන සල්සලා තියෙනවා. නෙලින් කොළන ගෝල් ෆේස් එක වන් ගෝල් ෆේස් එක ඒ වගේ තැන්වල. ඔයගොල්ලොත් එන්න කොළඹ නත්තල් බලන්න හරිම ලස්සනයි. මාත් ගියා. අනිවාර්යෙන් එන්න කොළඹ නත්තල් බලන්න 25 හරි. එහෙනම් දැන් අපි සමුගන්න දැන් මං ඉන්නේ මගේ channel එක subscribe කරලා තියාගන්න bell icon click කරලා තියාගන්න එහෙනම් මං අදින් සමුගන්න එන ඒගොල්ලන්ට සුබ දවසක්